මොකද වෙන්නේ? අනේ වන්දනා තුන ඉතිය පොඩ්ඩක් මේ අද මොකද දවසේ? කොහෙද ගියේ? තවම පැත්තේ ගියා. ඔව් පොඩ්ඩක් කඩවල් පැත්තේ. දැන් නේද ඉතින් ආසෙල කඩේ යවනවා. කඩේ. අම්මා. කරනවා. එලෙත් කොහමද? මොකද වෙන්නේ? කොහෙද? මං කඩේ යනවා. කඩේ යනවා. කඩේ මාත්‍රේ කඩේ ගිහිල්ලා එනවා. කොහොමද ඉතින් කඩේ යනවනේ තමයි නේ. කඩේ යවලා තියෙන කඩේ යන්නම තමයි. කොච්චර කරා? කොච්චර උතන් ආවේ මේ. ඔය පායලා තියෙනවා හදත් කිට්ටු ඇති නේද? ඔය? ඔව්. කොයි පායලා හදත් ඔය කොපායලා? ඔය වඳ පායලා කොයි කිට්ටේ දෙනවා. නිකන් අර රෝපාලයි වගේ. කවුද සෝම්පාල? අපේ මේ විලයි රෝපාලයි. රෝපාලයියත් වගේ කතා. ඉතින් පොරත් ඔය මේ ඔක්කොම අනිත් පැත්තේ කියන්නේ. මේකද සර්පයෙන් දැකලා. සර්පයාගේ කකුල් දෙක මගේ වලිගේ ගාව ඉවල. ඔව් වගේ තමයි. පොර වාර කරලා කියලා තියෙනවා. පොර වෙලේ යනකොට මම හිතන්නේ වෙලේ යනකොට අඩි 9ක් හරි මොකක් හරි ඉඳලා කලබලෙට. අදලේට ඇවිල්ලා කියලා මේ මාර වැඩේනේ උනේ. සර්පෙක් කිටියා. උගේ කකුල් දෙක මගේ වලිගේ ගාව ඉවල. වයින් ඇවිල්ලා යarpේ. කොහමද අද පොයේ කියන්නේ මේ නෑ මාත් මේක තමයි බලබලා මේ ටෝච් එක ඕනෙත් නෑ මේ හොඳට එළිය ඔව් තියෙනවා. එළිය තියෙනවා අද හොඳට. වැඩේ තින්නේ මේ මම හිතන්නේ අද මොකක් හරි වස්පින්කම් මොකක් හරි පටන් ගන්නද ඉවර වෙන්නේ. ඉවර වෙන්නේ කියන්නේ මේ ලබන පොයේ ඉවරෙන්න තියෙනවා. මේ පොයේ ලබන පොයේ අතර තමයි වස්පින්කම් තියෙන්නේ. වස්පින්කම් කියව බලන්න මේ ඔය පින්කම් ඉස්සර ගම්වල දෙන සරුවට යනවනේ. ඔය එක පැත්තක තියෙක පොඩ්ඩක් ඔය ඒ ගන්නේ නම කියන්න බෑ. මේ ගන්නේ ඔව් ගමේ ගැත්තේ ගන්නද? නෑ ඒක දන්නවා ඒකේ ඒ ගමේ නමින් තියෙන පන්දම කිව්වම දන්නවා. හරි හරි. පන්දම අහලා ඇති ඔය විද්‍ය නේ කියලා තියෙන්නේ. දෙන්නයි ගමේ ගමේ මේ විදිමත් බැරිනවා. නයි කියනවා. මේ ගමේ පන්සලේ දැවි බස් පින්කම් කාලෙට ඉතින් මේ සල්පිල් තියෙනවා නාට්‍ය පෙන්නනවා ඒක ඒකවා තියෙනවානේ. ඉතින් මේ ලොකු පින්කමක් තිබිලා. ඉතින් ගමේ මිනිස්සුන්ට උනලු කිසිම අහල පහල කිසි ගමක නැති විදිහේ සුපිරි වැඩක් කරන්න අමුතු වැඩක් කරා. අහල ගම් හතටම නිකන් වාව් වෙන විදිහේ වැඩක් දෙන්න ඕනේ. හරි ලොකුයි. ඊට පන්සල තියෙන දේ කන්දක් උඩද. පස්සේ කට්ටිය තීරණය කරලා ඉතින් දායක සභාව හරි ඉතින් ඉන්න පඬියෝ ඉන්නවා ඉතින් කවුරු විට්ටලා පන්සලේ තියෙන පොල් ගහ අන්ද උඩම තියෙන පොල් ගහ සම්පූර්ණයෙන්ම මේ තට්ටේ ගෑවු පොල් ගහ. ඒ කියන්නේ අතු කපලා ගෙතිලා ඔක්කොම මෙහෙම තියනලු හඳුන් කූර වගේ පොල් ගහ. ඊට ගමේම තියෙන රෙදි එකතු කරලා ප්‍රජාවලේ තියෙන අරවා මේවා එකතු කරලා හැදුවලු තියෙන ලොකුම පන්දම හදුවා. උඩමක් ගත්ත ලොකු වටේ දෙන්නේ පත්ත පන්දමක් ඇදලු අර කෙරෙදි ඔතලා ඔතලා තව රෙද්දකින් ඔතලා දැන් පොල් තෙල් පොංගෝ පන්දමක් ඇදුවා. අදන්නේ පන්දම් අර විල් නටනකොට අර විලක් පත්ත ලොකු විලාල පන්දමක් හදලා දැන් කොහමද ඉතින් ඔකට අර බොඩොක් කියක් දාලා පන්දම ඒ කියන්නේ ගින්දර තියන්න ක්‍රමයකට හදලා ගින්දර කියලා කියන්නේ මේක ලොකු ආශ්චර්යයක් මේ කාලේ අපි ගමේම අහල ගම් වල මිනිස්සුත් ඇවිල්ලා ගමේ මිනිස්සුත් ඇවිල්ලා දැන් ලොකු උත්සවයක පින්කම යනවලු මල්ලත් වෙන්දේසිය ඔක්කොම යනවලු. එක වෙලාවක් යද්දී ගමේ දැන් මිනිස්සුන්ට අතර පන්දමයි පත්තු වෙනවලු අර අනිත් කඩවල නෙමෙයි. පන්දමේ උතපු රෙදි දැන් හුලඟට අර ඇවිදන රෙදි ලෙහිලා යලිලා යන පාරට දැන් ගිනියෙන් ගින්දර පායලා ගිහිල්ලා ඒක අර කොල්ලතු ගෙවල් ඒ දෙම්ම ගමම ගිනි අරගෙන මේ රාදුකාරයි ගාන්තරයි මිසක් අර කැහෙන්නේ ගම් වල ගොඩක් ගෙවල් වල මිනිස්සු දැන් පන්සලේ ඉඳලා දෙන්නේ ඔක්කොම ඉන්නේ. ඔයාර ඉතින් ඒ නිසා ඒ ගමේ පන්සම හරි ෆේමස්. ඔව් මොකද්ද මේ ඒක විපා කියන්නේ. ඔව් කියන්නේ බා කියන්නේ බා මයි යන විදුලි පන්දමක් නෑ රයන්නේ නේ. මයි යන බරක් වෙනවා මට. නැත්තම් එහෙම ඔබ විදුලි පන්දමෙන් ඵලයක්. හරි එනම් මාත් යන්න. හරි මචං. හරි